Hi friends, ඉතින් ඔයාලට කොහොමද DNCT channel එකට ඔයාලව ආදරෙන් පිළිගනු ලබනවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ grade 9 ඉඳලා grade 10 වලට යන ඔයාලට ඉතාමත් වැදගත් වීඩියෝවක්. ඒ තමයි මේ බක subject හරියටම තෝරගන්නේ කොහොමද කියලා. grade 9 ඉඳලා grade 10 වලට යනවා කියලා කියන්නේ ඔයාලගේ ජීවිතේ විශාල කඩයිමක්. grade 9 වල ඉන්න ඔයාලට පැන නැගෙන විශාලම ප්‍රශ්නය තමයි මේ මම මොන විෂයන්ද තෝරගන්නේ කියන එක. grade 6 ඉඳලා grade 9 වෙනකන් ඔයාලට subject 12ක් ඉගෙන ගන්න ලැබෙනවා. O level සඳහා වෙද්දී ඒ විෂයන් 12 විෂයන් 9ක් දක්වා අඩු වෙනවා. ඒ විෂයන් 9 ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ප්‍රධාන විෂයන් සහ කාණ්ඩ විෂයන්. ප්‍රධාන විෂයන් 6ක්ද කාණ්ඩ විෂයන් 3ක්ද ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මේ ප්‍රධාන විෂයන් කාණ්ඩවලට අමතරව තියෙන කාණ්ඩ විෂයන් කොටස් 3යි. ඒ තමයි පළමුවන විෂය කාණ්ඩය, දෙවන විෂය කාණ්ඩය සහ තුන්වෙනි විෂය කාණ්ඩය. අපි හරි විදිහට වැදගත් වෙන විදිහට මේ විෂය කාණ්ඩයන් තෝරගන්නේ කොහොමද? ඔයාලට O level සඳහා subject 94ක් තියෙනවා. එයින් ඔයාලට subject 9ක් තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. ආගම, භාෂාව හා සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය ප්‍රධාන විෂයන් 6 වෙනවා. ඉතිරි කාණ්ඩ විෂයන් 3න් ඔයාලට තෝරගන්න පුළුවන් එක් විෂයයි. ඒ කියන්නේ පළමුවන විෂය කාණ්ඩයෙන් එක් විෂයක්ද, දෙවන හා තුන්වෙනි විෂයන් කාණ්ඩයෙන් එක විෂයක් බැකින්ද කාණ්ඩ විෂයන් 3න් විෂයන් 3ක් ඔයාලට හදාරන්න පුළුවන්. පළමුවන විෂය කාණ්ඩය. පළමුවන විෂය කාණ්ඩය යටතේ විෂයන් 16ක් තියෙනවා. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය, භූගෝල විද්‍යාව, පුරවැසි ආදී විවිධ විෂයන් 16ක් මේ පළමුවන විෂය කාණ්ඩයේ ඇතුළත් වෙනවා. ඉස්සෙල්ලම මම ඔයාලට මතක් කරන්න ඕනේ මේ විෂයන් කාණ්ඩය යටතේ ඒ කියන්නේ බකට සබ්ජෙක්ට් තෝරගන්නකොට අනාගතයට වැදගත් වෙන ඒ කියන්නේ ඔයාලගේ අනාගත බලාපොරොත්තුව තීරණය කරගන්න ඕනේ. ඒ වගේම O level වලදී තෝරගන්න විෂයන් A level සඳහාද බලපානවා. නමුත් ඔයාලට O level වලට තෝරගන්න විෂයන් සඳහා A level විෂයන් තෝරගන්නකොට මෙය ඉතාමත් වැදගත් වෙන කරුණක් නෙවෙයි. මොකද O level වලදී කොමර්ස් තෝරගත්තේ නැති වුණත් A level වලදී කොමර්ස් තෝරගත්තත් ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. නමුත් O level වලදී කොමර්ස් තෝරගත්තොත් A level වලදී කොමර්ස් තෝරා ගැනීමෙන් කලින් ඉගෙනගෙන තියෙන නිසා A level වලදී තෝරගත්ත නිසා ඔයාලට ඒ ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම පළමුවන විෂය කාණ්ඩයේ පවතින භූගෝල විද්‍යාව තෝරාගත්තොත් A level සඳහා ආර්ට් තෝරා ගැනීමෙන්ද ඒ ඉතාමත් පහසු වෙනවා. දෙවන විෂය කාණ්ඩය. දෙවන විෂය කාණ්ඩය යටතේ ඔයාලට විෂයන් 13ක් ලැබෙනවා. මේ විෂය කාණ්ඩයේ තියෙන්නේ සෞන්දර්යාත්මක සහ රසාස්වාදයේ පිළිබඳ විෂයන්. ඔයාලට 6 සිට 9 දක්වා කරගෙන ආපු සෞන්දර්ය විෂය කරන්නත් පුළුවන්. ඊට අමතරව සිංහල සාහිත්‍ය රසාස්වාදය, ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය, දෙමළ සාහිත්‍ය රසාස්වාදය හා අරාබි සාහිත්‍ය රසාස්වාදය කියන වලින් එකක් තෝරගන්න පුළුවන්. කොහොම හරි මේ දෙවෙනි විෂය කාණ්ඩය යටතේ ඔබට කලින් විෂය කාණ්ඩය වගේම එක් විෂයයි තෝරගන්න පුළුවන්. සංගීතයේ නැටුම් චිත්‍රවලට වඩා සාහිත්‍ය විෂයක් තෝරා ගැනීමෙන් ඒ කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය වැනි විෂයක් තෝරා ගැනීමෙන් ඔයාලට අනාගතයේදී ඉතාමත් වැදගත් වෙනවා. තුන්වෙනි විෂය කාණ්ඩය. තුන්වෙනි විෂය කාණ්ඩය යටතේ විෂයන් 13ක් පවතිනවා. කෘෂි හා ආහාර තාක්ෂණය, ජලජ ජීවී සම්පත් තාක්ෂණ වේදය ආදිය. ඒ වගේම තාක්ෂණයත් සමග පවතින මේ ලෝකයේ දියුණුවින් පවතින්නේ තාක්ෂණයත් සමග. එම නිසා තොරතුරු හා sannivedana තාක්ෂණය තෝරා ගැනීමේදී ඔයාලට අනාගතයේදී රැකියාවක් තෝරා ගැනීමේදීද ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ගොඩක්ම වැදගත් කාරණේ තමයි ඔබගේ පාසල් වල ගුරුවරුන් සිටිනවද කියලා බලන එක. ගුරුවරුන් කොපමණ සිටියත් ඔබ තෝරා ගන්න විෂය කාණ්ඩයට ගුරුවරුන් නොසිටීමට පුළුවන්. මොකද පාසල් පවතින්නේ විවිධ මට්ටමින් නිසා. එම නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න. ඔබගේ අනාගත බලාපොරොත්තුවට ගැළපෙන විදිහට විෂයන් තෝරගන්න. නමුත් O level විෂයන් සඳහා අනාගත බලාපොරොත්තුව මට තීරණය වෙන්නේ නැහැ. මොකද අනාගත බලාපොරොත්තුව සඳහා ඔයාලා තීරණය ගන්න ඕනේ A level විෂයන් වලින්. එම නිසා විශේෂම කාරණේ තමයි O level විෂයන් තෝරා ගන්නකොට A level විෂයන් වලට ගැළපෙන පරිදි තෝරගන්න. එතකොට ඔයාලට අනාගතයේ ඉතාමත් පහසු විදිහට සාර්ථකව
O level විභාගයේ A level විභාගයේ පාස් වෙන්න පුළුවන්. කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඉගෙනීම හැර වෙනත් විකල්පයක් නැත. තමන්ට පුළුවන් උපරිමේ කැප වෙන්න. වෙනස් දේවල් වලින් නෙවෙයි ඉගෙන ගැනීමෙන් තමයි ලෝකය දිනන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලට ඉගෙන ගත්තා වගේම මේ දැන ගැනීම සඳහා අනිත් යාළුවන්ට ෂෙයා කරන මෙන් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.